අයි වාටර හඳේ තරු පේනවද? හඳ පායලා තිය මේ වගේ වෙලාවක ඉතින් මේ වගේ ෂොට් එකක් තමානේ. මල්ලි මට පේන්නේ හොඳටම වැඩිලා තියෙනවා කියන්නේ. මොකද මේ හඳ සක්මන් කරන්නේ දැන්? අයියාගෙන අල්ලා දීපු ඒවා ඉඳ තමා. 25 අවුරුද්දක් ඉවරයි. 26 එන්නේ. අයියාලාගේ ප්ලෑන්ස් මොනවාද? එහෙම ප්ලෑනක් නෑ මල්ලි. ඉතින් ඔහේ යනවා. මල්ලි මොකද්ද සුපිරි සින්දුවක් ඇහෙන්නේ? බලනවා ඔහෙට කෝල් එකක්වත් ඇවිල්ලාද කියලා. ඔයි අයියේ මොකෙක් හරි ජෝක් එකක් කරනවද කොහෙද? මට මේ තාත්තා කියලා කෙනෙක් කෝල් කරනවා කියහන්කෝ. කවුද මේ තාත්තා? ඉඳහන්කෝ මේ ජෝක් කරන එකාට අද මං හොඳ වෙන දෙකක් කියලා තමයි අරින්නේ. හලෝ තමුන් කොහෙද මේ වෙද්දි ඉන්නේ? කවුද යකෝ ගත්ත ගමන් මගෙන් කොහෙද ඉන්නේ කියලා අහන්නේ. තෝ කවුද? ඇයි කටාණින් අඳුන ගන්න බැයිද? කටාණින් අඳුන ගන්න තෝ ජෝතිපාලද? හරි තෝ වරෙන් කොහද ගෙදර? තෝ මං අල්ල ගන්නම්. තාත්තේ? හලෝ අයියෝ තාත්තේ සොරි තාත්තේ. මොකෝ මල්ලි සීන් එක? කවුද තාත්තා? යකෝ තාත්තා කතා කරලා තියෙන්නේ තාත්තා නෙමේ. දාපු බ්‍රෑන්ඩ් එකත් එක්ක ඉතින් තාත්තා වගේ පෙනුනේ. අයියෝ දැන් ඉතින් ගෙදර ගිහිල්ලා කාපන්කෝ. මල්ලි වැඳලා කියන්නම් සුමනි අයියට නම් මගේ නම කියන්න එපා. උඹට මේ බොන්න දුන්නා කන්න දුන්නා කියලා ඌ දැනගත්තොත් ආයනාව 2ට 3ට නවලා උගේ අරක් ගාලා අස්සේ ඔබයි. අයියෝ අද උදේ පාන්දරත් මුන් දෙන්නවමනේ දැක්කේ. මොකක්ද අයියේ මේ කරන්නේ? ඇයි සුපුන් උඹට පේන්නේ අපි මෙතන දාන් අදිනවා වගේද? අටවාගෙන මෙතනින් ඵලයන් යන්නේ. මුන්ට මේ මෙතන දෙකේ දාලා බොන්න නම් හොඳයි. අපි එක පෙන්නුවොත් තාම වැරදි. ඇයි මං යන්නේ? ඔබ මොකක් කරන්නද? ඒයි මචං කාමා අත්තර පඤ්ඤකෝ පොඩි එකෙක් අල්ලන් ගන්න තොට පිස්සුද? නෑ අයි මෝහෙන පාරේක් මෙහෙම හිටියල. මෝ යකෝ මේ අපේ වයස ගැනවත් හිතන්නේ නැතුව කට ගහගෙන එනවා. ඒ විතරක් නෙමේ මන් දැක්ක මේ අකා ඉඳගෙන අපේ ආච්චිලාගේ වත්තෙන් හොර පොල් කඩන්න එනවා. වාරය අද දෙන්නම් තොට. තෝ හිතුවේ මං වෙරි වරගාතේ හිටියයි කියලා මට පණ නෑ කියලාද? දැන් දෙන්නම් තොට. මේ ගරුකයෝ මොනාද බං උඹ ඔය පණ දාගෙන ලියන්නේ? නෑ බං ඇයි කාන්ති මිස් මතක නැද්ද මේ ඊයේ වැඩ වගේක් දුන්නා? ඒ ටික උඹලා කරාද බං? ආඩෝ සිරාවට නේන්නම් ඊයේ දුන්නා නේද වැඩ වගේක්? මේ ගරුකයෝ තරහ නැතුව මේ අපිටත් පෙන්නහන්කෝ බං. මම කොහෙ පෙන්නන්නද බං? මට මේ හදාගන්න බැරුව ඉන්නේ. මම මොකද්ද මේ තියෙන වෘත්තයක පරිදිය හොයන්න කියලා මොකක්ද එකක්? කොහමද බං හොයන්නේ මේවා? ඕකට එනවයි කිව්වේ බං අර මොකද්ද 2πr. මේ උඹලා කුණුහරුපත් කියනවා මෙතන ඉඳගෙන 2πr එන්න ඕනේ මට මතක විදියට. එක ගානක් හදන්න ඔච්චර වෙලා යනවා නම් ගරුකයෝ මම මේ කල්පනා කරේ ඊයේ දීපු ගණන් 25 කරන්න කොච්චර වෙලාවක් යයිද? සිරාවට බම් මටත් මේ හිතා ගන්න බෑ. දැන් ඇති අන්තම් මේකේ 2πr කියන එක හරි ආවනේ. හැබැයි දැන් 2πr ආවද මේ 2 නම් හරි 5r කියන්නේ මොකටද? මේක දන්නේ නේ පාර. අන්න මාටියා එනවා මේ පැත්තට බලපන් ඌවත් වැඩ කරලාද කියලා. අනේ මේ ඕක කරන වැඩ ඕකත් මේ අපෙන් කොපි කරගෙන කීයක් කරලා කුණ්ඩයක් දාගන්න එක. ගෙදර ඉඳලා වැඩ කරගෙන මෙයි මෙන්නම කියලා. මාටියෝ good morning ඉතින්. මොකෝ මේ උදේන්ම කොස්සකුත් අරගෙන? මං හිතුවේ යකෝ මේ ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එක කියලානේ.
කියලා මේ පන්තියටද බං ඇවිල්ලා තියෙන්නේ? කෝමාටිය මේ නිකන් පොල්ලකින් ගහලා වගේ මූණත් නිකන් 18 පට්ටමක් වගේ වෙලා ගිහිල්ලානේ. ඔව් බං පොළු වාරක් කෑවා තමයි උදේ පාන්දරම. මොකක් පොළු පාරක් කෑවා? ඒ මොනා කරන්න ගිහිල්ලාද? මම ඔය සමහර දවස්වල ඉස්කෝලේදී පොඩ්ඩක් පරක්කු වෙනවනේ ඉතින් උඹලා දන්නවනේ. ඔව් ඒක නම් අපි හැමෝම දන්නවා. උඹ පරක්කු වෙලා ඉන්න දවස් ගණන් ගන්නවට වඩා ලේසි උඹ කලින් එන දවස් ටික ගණන් කරගත්තා නම්. හරි හබංකෝ මේ අදත් කොහොම හරි පරක්කු වෙලා ආවා. කරුමෙට ඉතින් ප්‍රින්සිපල් උත් හිටියා ගියාංකෝ ගේට්ටුව ගාව. ඉතින් ප්‍රින්සිපල් මාව දැක්ක ගමන් ඇදගෙන ගිහිල්ලා දැම්ම කොරිඩෝ වතු ගන්න කියලා. මාත් ඉතින් එක පයින්ම බාරගත්ත බං. අර තනකොළ ගලවන්නයි ගඩොල්ල දින්නයි ඔය මගුල් වලට ගියොත් ඉතින් වෙන ප්‍රශ්නයක් නේ බං. මොකද ඔය තනකොළ දින්න යන්න බෑ ඔබ කහන්න ගන්නවා. ඉතින් ඒක නිසා කොරිඩෝ වතු ගන්න මේ කොස්ස ගත්තා. කොස්ස අරගෙන ඉන්නේ මුල්ලක ඉඳන් අතුගාගෙන ආවා. අතුගාගෙන එද්දී ඔව් අතුගාගෙන ඉද්දි ඊට පස්සේ මොකෝ වුනේ? කටවහගෙන පොඩ්ඩක් කහපන් සරත්න දීපයෝ. මේ ඊට පස්සේ කොහොමරි දැන් අතුගාගෙන ඉඳි ඉතින් මම පොඩි මනෝලෝකයක අතරමං වෙවි හිටියේ. මේ අතරමං වෙවි ඉදිද්දී එක පාටම ටික දුවන් ආවා කියාංගෝ. ෂුවර් එකට දුවගෙන ඉන්න නැත්නම් ඉතින් මේ කැන්ටිමේ ගුණපාල අයියා තමයි. මොකද ඉතින් මු කැන්ටිමට එන ගානක් ණයයිනේ. ඒක නිසා දැන් මු කැන්ටින් පැත්ත බලාද යන්නෙත් නෑනේ. ඉතින් අවස්ථාවෙන් ගුණපාල අයියා හොඳටම ප්‍රයෝජනෙ අරන් තියෙනවා. ඔව් ගරුකියෝ කොස්සෙන් ගුණපාල අයියා කෙසේ වෙතත් මන් නම් දැන් ලොකු වැඩක් ගන්නවා හොඳේ. හරි අගේ නොකර එකපාරම කතාව කියලා ඉවර කරපන්කෝ. මගේ මනෝලෝකේ අතරමං වෙලා හිටිත් එකපාරටම දුවගෙන ආවා සරණේරු අයියාගේ බල්ලා. නෙද්දකින් විතරක් බල්ලෙක් දුවන් ආපු එකක් ගැන දැකෝ මෙච්චර දඩමුවේ කියන්නේ. මං හිතුවේ මේ කෙල්ලෙක්වත් දුවන් එන්නේ නැති කියලා. අනේද කියන්නේ බං. ඒ වගේ ඊනයක් වෙන්නා නම් කොච්චර ෂෝක්ද. මේ කොහොම හරි ඉතින් ඒ බල්ලා දැක්කට පස්සේ ඉතින් දන්නවනේ. මම ඉතින් පණ කඩාගෙන දිව්වා. ඔස්සත් ඉතින් අත්තරලා තමයි දිව්වේ. ඔස්ස ඉතින් උඩ අත්තරනා අත්තරිච්ච පාර ඉතින් ඒක වට දෙකක් විතර භ්‍රමණය වෙලා ඊට පස්සේ කොහොම හරි අපේ චිත්‍ර සර්ගේ ඔළුවට පත බෑවුණා බං. මොකක් අර බොඩි බිල්ඩර් වගේ ඉන්න අලුතෙන් ආපු සර් ගැනද බං උඹ ඔය කියන්නේ? යකෝ ඒ සර් එන වසයිනේ බං. ඉතින් උඹට මොකද උනේ? අනේ මන්ද සුරංගියෝ උනදී මට හිතා ගන්නත් බෑ. කොහොම හරි ඒ වෙලාවේ සර්ටත් මල පැනලාද කොහෙද ඉඳලා තියෙන්නේ. ඒකත් දාලා ගැහුවා කනේ පාරක් මුකුත් නෑ. වට තුනක් විතර ගිහලා එතනම ඩවුන් නේ. ඊට පස්සේ සීයේද්දි මං හිටියේ පඩි පෙළේ 4 ගාතෙන් වැටිලා. ඊට පස්සේ කොස්සත් ළඟ තිබ්බා. ඊට පස්සේ ඉතින් මේ නිදිවිකාරෙන් වගේ මේ කොස්ස ප්‍රින්සිපල් ගාවට දෙන්න ගියා බං. ඊ දෙන්නේ අදදා මෙහෙට අවිල්ලා තියෙන්නේ. අම්මෝ උඹටත් වෙන්නේ පට්ට ආතල් වැඩනේ. මේ ඒක නෙමේ යන්න මිස් වෙනවා බං. පට සිරි වෙනවා මේ ඊයේ ගෙදර වැඩ වගේක් දුන්නේ බං ගණන් 25ක්ද කොහෙද? ඒ ටික හදුවද බං උඹලා? පිස්සුද මාටියෝ මේ අපේ කෙට්ටවත් අදාගන්න බැරුව තමයි ඉන්නේ. මේ උඹත් ඔන්න ඔය කොස්ස පැත්තකින් දාලා දැන් මෙතනට වරෙන්කෝ. පුදුමයිනේ. මුන් ටික සද්දයක් බද්දයක් නැතුව මෙතනට වෙලා ඉන්නේ. කාන්ති මිස් ඔතනින් අයින්ට වෙන්න. ඔන්න උඩින් කොස්සක් එනවා. අම්මේ මගේ ඇහැ. මොකද්ද ළමයිනේ මේ කරන්නේ? කරුණා කරලා කියනවා කවුද මේ වැඩේ කරේ? කවුද මේ කොස්සක් උඩින් එව්වේ? එකෙක්වත් කියන්නේ නැද්ද? කට්ටියම පෙළියට දනගස්සලා තියෙනවා. කවුද මේ වැඩේ කරේ? මේ මාටියා තමයි වැඩේ කරේ. මොකක්? නෑ මිස් මූ බොරු කියන්නේ මං එහෙමයක් කරේ නෑ. නෑ තමුන් තමා මේ වැඩේ කරන්නේ නැත්තේ. තමුන් ඉතින් මේ පන්තියේ ඒ වගේ මරි මොංගල් වැඩ කරන් ඉන්නේ. මෙහෙනවා. අදෝ උඹලා නම් මාර හොඳ යාළුවේ. මාටින් එන්න නේද කිව්වේ? හරි මිස්. තමුන් මොකද්ද මාටින් මේ කරන්නේ? තමුන් මෙතනට අවිලා සර්කස් පෙන්නනවද? තමුන් මොකද්ද මේ කොස්සක් මේ වහලුවට රන්දලා තිබ්බේ? මම මේ කොස්ස වහලුවට තිබ්බේ නෑ මිස්. මම අතන ඉඳන් මේ කොස්ස විසික් කරා මේ හරියට. වහල එල්ලුණා කියන්නකෝ. ඉතින් මිස් මෙතන මේ දොර අරපාර එක මේ එකපාරට වැටුණා.
හරි මාටින් පුතේ කමන්නේ අන්න අතන්ට වල දන ගහගෙන ඉන්නකො පොඩ්ඩක්. මොකක් දන ගහගෙන ඉන්න? අනේ මිස්. ඇයි තමුන්ට ඕනේ මේ ග්‍රවුන්ඩ් එක මැද්දේ දන ගහගෙන ඉන්නද නැත්නම් මෙතනට වල දන ගහගෙන ඉන්නද? ඔය දෙකෙන් එකක්වත් නෙවෙයි මට මේ වෙලාවේ පැන ගන්න තිබ්බනම් ලොකු දෙයක්. නෑ මිස් මම මෙතනට වල දන ගහගෙන ඉන්නම්කෝ. මං කරන වැඩ නිසා කොයි වෙලාවෙ හරි මට මැරෙන්න වෙනවා අප්පා. අප්පට සිරි වෙනවා දැන් වැඩ ටික මතක් කරොත්. මාත්‍රිකාව වෙන පැත්තකට හරවගත්තොත් හරි. රත්නදීප ඕයි රත්නදීපයෝ. ඕ මාටියෝ ගියා මොකෝ සීන් එක? මාටින් තමුන් පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවාකෝ. ඔතන්ට වෙලා තින්න බැයි නම් කියනවා මං එළියට දාන්න. මේ හරිදන පොඩ්ඩක් ඉන්නෝක මේ ඇහැ පොඩ්ඩක් හදාගෙන ඉවර වෙනකන්. අයියෝ රත්නදීපයෝ මේ හිමීට කතා කරපන් හොඳේ. කියා මොකෝ සීන් එක? මොකෝ සීන් එක කියන්නේ දැන් මෙතන මේ අර දැන් වැඩ ටික ගැන කතා කරොත් මල කෙලියක් වෙන්නේ. ওই මාතෘකාව වෙනස් කරාන් නත්තල ගැන කතා කරපන්. එතකොට හරි. එල මං ඒක බලා ගන්නම්. තාම හැකක් කියන ගතිය තියෙනවා ඉතින් මොනා කරන්නද? ඒකට කමන්නේ. මේ ළමයිනේ දැන් ඊයේ දීපු වැඩ ටික කරාද? ඒ ටික ගම් බලන්න. මේ කාන්ති මිස් දැන් තව දවස් 2-3කින් නත්තල එනවනේ. අපි නත්තලට මොකද්ද කරන්නේ? නත්තලට ඉතින් වෙන මොකක් කරන්නද? ඉතින් ඉස්කෝලේ නිවාඩු දෙනවා. නෑ මිස් මං කිව්වේ ඉතින් අපි නත්තලට මොකක් හරි පාටියක් වගේ එකක් තියනවද කියලා. එහෙම දෙයක්ත් තියෙනවා තමයි. අපි කවදාවත් ඉතින් නත්තල් පාටියක් කරන්නේ නෑනේ. අපි එහෙනම් ඉස්කෝලේ ළමයි ටිකත් එකතුලා එහෙම එකක් ගන්න බලමුද මේ පාර? හම්බෝ ඇති අන්තන්. තව පොඩ්ඩක් ගියා නම් ඉතින් ආයෙත් අර කොස්සෙන්ම තමයි කන්න වෙන්නේ මට. ඔව් අම්මේ අපි ඉතින් ජීවිතේට මේ ඉස්කෝලේ ඉතින් නත්තල් පාටියක් කරලා නෑනේ. මේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ප්‍රින්සිපල් සර්ගෙන් අවසර ගන්න එක තමයි. නෑ රත්නදීප් පුතේ මේක ඉස්කෝලේ කරන්න බෑ. මොකද ඉතින් ඉස්කෝලේ නිවාඩු දෙනවනේ. මේ අපිට ඉතින් මේක ගෙදර තමයි කරන්න වෙන්නේ. ඒකෙන් ඉතින් ප්‍රින්සිපල් සර්ගෙන් අවසර ගන්න එහෙම මොකුත් ඕනේ නෑ. ඕගොල්ලන් ඉතින් කට්ටිය බල්ලා හොඳ විදියකට එහෙනම් වැඩේ කරමුනේ. හරි මාටින් ඔයත් ගිහිල්ලා පොඩ්ඩක් ඕවා ගැන කතා කරගන්නකො කට්ටියත් එක්ක. හැබැයි ආයෙත් මෙතන දඟලලා නම් අහුවෙන්න එපා. හරි මිස් මං කියවන්නේ. ළමයිනේ මේ මම දැන් ප්‍රින්සිපල් සර්ව හම්බෙලා එන්න. අද අන්තිම දවසනේ උගන්වන්න තියෙන. අදින් පස්සේ නිවාඩුනේ. මේ එහෙනම් ළමයිනේ මේ ඕගොල්ලන් ওই පොතක් බලාගන්න. අර වැඩ ටික මේ අපි නිවාඩුවෙන් පස්සේ බලමු. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. කෑ ගහන්න එපා. හරි මිස් අපි කෑ ගහන්නේ. බනම් මාටියෝ ආයෙත් මුකුත් නෑ කට්ටයි කියන්නේ කට්ට කරෝලයි සුපිරි අයිඩියා එකක් දුන්නේ. බයින්ද යකෝ අද කන්න ගියපු සුපිරි කෑමක් බේරුණා ඈ. අන්න ඒකයි මචං. අනේ මන්දප්පා ෂේ මේවා බාරගත් එක එළියට වෙලා ලේසි වැඩේ කර ඉන්නවා. මම මෙතනට වෙලා මේ කරන්ට් වයර් අමුණමුණ ඉන්නවා. කරන්ට් වැදෙයිද මන්දප්පා? වදින්න විදියකුත් නෑනේ. තාම ඉතින් කරන්ට් එක දාලා නෑනේ. අර මේක හදන්නද මන්ද ගියේ. අයියෝ. මොකද්ද තාරිදු කරන්නේ? මේක බිම දිගේ හදන් එන්නේ. පොඩ්ඩක් උස්සන්නකෝ. යකෝ මේක උස්සනවා කියලා මේක මගේ කරේ තියාගෙන ඉන්න බෑනේ. මේ උපරිම උස්සගෙන ඉන්නේ. අම්මේ කතාව නම් ඉතින් මේක තනියෙන් ගිල්ලෙන් උස්සන් ඉන්න වගේ. හැබැයි දෙන්නෙක් එකතුලා ආවත් මොට උස්ස ගන්න බෑ. අනේ මේ වාසනා මෙන්න මෙහෙ වරෙන් බං මේක උස්සගෙන. අනේ මන්දප්පා වැරදිලා නම දාලාද කියලා වාසනා කියලා නම දැම්මට වෙන්නේ මේ වගේ අවාසනාවන්ත වැඩම තමයි. හරි ඔක්කොම හරි. දැන් තියෙන්නේ මේ උඩ තරුව හරියේ වයර් ටික අමුණන්න විතරයි. ඒ හරියට යන්නේ එක තමයි ප්‍රශ්නේ. මේ ඈ පැත්තේ තියෙන කබඩ් එකට නැගලා එහෙම ගියොත් හරිනේ. බලමුකෝ. ෂිට් ඒ දිගම දිනේ.
තව ටිකක් කබඩ් එක අල්ලගෙන මේ පැත්තට ආවනම් හරි. අම්බෝ හරි. අම්බෝ රත්නදීප මොකද්ද බං මේ උඹලට උනේ? අම්මේ අනේ මන්ද ගරුකයෝ එන හුරා ගැහුවා වගේ එකපාරට බිමට වැටුණා කියලා විතරයි මන් දන්නේ. ගරුක යාළුවා මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ සුපුණයානේ. මොකක්ද යාළුවා මෙතන වෙලා තියෙන්නේ? නෑ බං මෙතන මේ රත්නදීප සර්කස් පෙන්වන්න ගිහිල්ලා. ඒකයි මේ බිමට පත බෑවිලා තියෙන්නේ. හත් දෙයියනේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනේ මන්ද කාන්තිමිස් එකපාර අපිට විශාල ශබ්දයක් ඇහුණා. එච්චරයි අපි නම් දන්නේ. අනේ මන්දප්පා තමුන්ලා මොනා කරගන්නවද කියලා බලන්නකො මේ කබඩ්ඩයත් පෙරලගෙන බිම්පත බෑවිලානේ. මොකද උනේ රත්නදීප? අනේ මන්දා මේ මොකක් වුණාද කියලා මට හිතා ගන්නත් බෑ. එකපාර කබඩ් එක ඉස්සලා ගිහලා බිමට පත බෑවුණා. පත බෑවෙද්දිම බිම මේසේ අස් කර කර ඉඳලාද කොහෙද මුන් දෙන්න මේකට කඩාගෙන වැටලා දැන් මේ බිම් පත බෑවිලා ඉන්නේ. උඹට පිස්සුද බං? මායි වාසනයි මේ මේසෙ උස්සගෙන අරයට යන ගමන් හිටියේ. උඹනේ හෝතම්බුවෙක් වගේ බිමට පත බෑවුනේ. අම්මේ මගේ කකුල. හරි හරි දැන් කට්ටියව නැගිට්ටන්නකො පොඩ්ඩක්. කාන්තිමිස් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ප්‍රින්සිපල් සර් ආවද? නෑ සර් මේ අපේ රත්නදීප නත්තල් ගහේ මේ බල්බයක් මොකක් දෙකක් කරන්න ගිහලා වයර් එකක් එහෙම කරන්න ගිහිල්ලා මේ කබඩ්ඩයත් පෙරලගෙන බිම්පත පෑවිලා. අත්වලාමයි යකෝ මේ මගේ පරණ කබඩ් එක මුන් බිම පත බාවලා නේද? එකපාර නිද්දට විශාල ශබ්දයක් ඇහිච්ච නිසා බලන්න ආවේ. මොකක්ද යකෝ මේ කරලා තියෙන්නේ? අනේ මන්ද වික්ටර් මාමේ මුන් ටික මොනා කරනවද කියලා මට තේරෙන්නේ නෑ අප්පා. ඒක නෙමේ කෝ අනිත් දෙන්න. මාටිනුත් නෑ අනිත් එක්කෙනා කවුද? සුරංගත් නෑ. ඒ දෙන්න නම් ප්‍රින්සිපල් සර් අර කරන්ට් වැඩකට මේ එළියට ගිහිල්ලා ඉන්නේ. මොකක් කරන්ට් වැඩක්? මොන කරන්ට් වැඩක්ද සුපුන්? නෑ ප්‍රින්සිපල් සර් මේ නත්තල් ගහටයි අපි අර උඩ දාලා තියෙන සැරසිලි වලටයි කරන්ට් එන්නේ. ඉතින් මායි මාටියයි මේ සුරංගයි එළියට ගියා මේ කරන්ට් අර පෙට්ටිය එන්නේ. අර කරන්ට් පෙට්ටිය. අර එන්නේ ඒක පොඩ්ඩක් බලන්න ගියා. කරන්ට් එන පෙට්ටිය කියන්නේ අර ස්විච් වගේක් දාලා තියෙන පෙට්ටිය නේද? ඒකේ මොකක් බලන්නද ළමයෝ? මේකට කරන්ට් එනවා. තොපි මේ ප්ලග් එක ගහලා නෑනේ. එතකොට වික්ටර් සී අපි ගහද්දි මේක ඔන්නුන්නේ නෑනේ. තොපිට ඉතින් මගෙන් ඒක අහන්න තිබ්බනේ. තොපි මොකටද පණ්ඩිත වෙන්න ගියේ? දැන් කෝ උන් දෙන්න? උන් ටික මේ වෙද්දින්නේ මොකද්ද ප්‍රින්සිපල් සර් මේ වෙන්න යන්නේ? අනේ මන්දකාන්ති මිස් ඒක නෙමේ සුපුන්. කොහෙද අරුන් දෙන්න ඉන්නේ? ඒකෙන් නම් වැඩක් වෙන්නේ නෑ සර්. මට හිතන විදිහට මුන් ටික කරන්ට් එක මොකක් හරි කරලා ඒක නෙමේ සුපුන් කොල්ලෝ. බලකජ්ජ ගහන්න කලින් කියපන්කො මීට විනාඩි 10කට කලින් මොකද්ද වුනේ කියලා. සුරංගියෝ ඕක හරියට අල්ලන් ඉඳපන් හරි මාටියෝ මේවා මොනාද මට? සුරංග යාළුවා කොහමද? අම්මෝ මොකෙද්ද කොමේ? මමනේ මේ සුපුන් මොකද්ද පරයෝතෝ කරන්නේ? අම්මෝ පොඩ්ඩෙන් හાર્ට් ඇටැක් ඇදෙනවා මට. ඕයි සුරංගියෝ අල්ලගනි. නෑ බං මේ යකා මේ විස්මූණක් දාන් ඇවිල්ලා එකපාරට පිටට තට්ටු කරානේ. මේ හරි බං අල්ලගෙන ඉන්නේ දැන්. සමා වෙන්න සුරංග යාළුවා. මේ ඉතින් දැන් ඔය දෙන්න මොකද්ද මේ මෙතනට කරන්නේ? යකෝ උඹට පේන්නේ නැද්ද මම මෙතන මොකද්ද කරන්න කියලා? ඇස් අතර කුත් තියාගෙන. ඇස් හතරක් නෑනේ මාටින්. මට තියෙන ඇස් දෙකයි. අනිත් එක දැන් ඒ දෙක පේන්නේ නැහැ මේ වෙස්මූණ දාගෙන තියෙන නිසා. දැන් තොට පේන්නේ නැත්තම් තෝ කොහොමද සුරංගයව දැක්කේ කියපන්. හරි.
මොකක්ද ඉතින් උඹ ඔය කරන්ට් පෙට්ටියක් බදාගෙන කරන්නේ? නෑ බං මේ ඇතුලේ අර නත්තල් ගහයි අර අපි සරසිලියෝ මේව කරානේ බං. ඒ හරියට කරන්ට් එක එන්නේ. රත්නදීපත් දැන් ඒ හරිය අර වැඩ කර ඉන්නේ. ඌ දැන් කිව්වා බං කරන්ට් එක එන්නේ නෑ කියලා. මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේක හදන්න. ඉතින් දැන් ඔහෙලා දන්නවද කරන්ට් වැඩ කරන්න? ආයෙත් මොනවද සුපුන් අහන්නේ? කරන්ට් වැඩ නම් ඉතින් ආයෙත් ඊසි හොඳේ. හරි කතාව ඇති. දැන් ඔගේ ස්විච් වගේක් තියෙනව නේද? ඔන්න ඔය ස්විච් වලින් අර කෙරවලේම තියෙන ස්විච් එක තියෙන්නේ වම් අත පැත්තේ. අන්න ඒක ඕෆ්ද කියලා බලපන් පොඩ්ඩක්. ඔවුනේ ඕෆ් වෙලානේ. ඔබ කොහමද හරියටම කිව්වේ? දක්ෂතාවය බ්‍රෝ දක්ෂතාවය. මේ එන්නේ ස්විච් එක උඩට දාපන්කෝ. එතකොට ප්‍රශ්නේ ඉවරයි. ඒත් බෑනේ බං මේක උඩට දාන්න පල්ලෙහාට වැටෙනවනේ. මොකද්ද දන්නේ සීන් එක? එහෙමත් සීන් එකක්ද? එහෙනම් ඔය දෙපැත්තෙන් ඔය ඇන දෙකක් වගේ තියෙන ස්විච් ටික සෙට් කරලා තියෙන්නේ. අන්නේ ගලවපන්කෝ. වයර් රිටන් ගලවලා ඔක හදන්න වෙනවා මං හිතන්නේ. එච්චර අමාරු දෙයක් කරන්න තියෙනවන් සුරංග යාළුවා මේ කරන්ට් එකක් ගන්න. කරන්ට් එක ගන්න එච්චර නරන්න ඕනේ නෑ බං. අර ඇතුලේ තැන් දෙක තුනකට කරන්ට් එක එන්නේ නෑනේ. මම දන්න විදිහට බං ඔය වයර් දෙක තුනක් කපලා එමුණාම හරියනවා බං. හරි ඒ කැල්ල ගැලවුවා. දැන් මොකද්ද මෙතන මේ කපන්න ඕන වයර් එක? ඔය අලු පාට වයර් එකක් තියෙන්නේ. ඕ උඹ අත තියාගෙන ඉන්නේ. අන්නේ කපපන්කෝ. කපලා අර එහා පැත්තේ තියෙන කොළ පාටයකට සෙට් කරපන්. එතකොට හරි. හරි. අන්න ඒ පාර නම් අන්න අරක කෙලින් හිටිනවා. මේ ඔබ කොහොමද බං ඔච්චර දේවල් දැනගත්තේ? ඔය ෆිල්ම් වල තියෙන්නේ බං ඔය බෝම්බ නිෂ්ක්‍රිය කරන්න. අන්න ඒවා බලලා බං මං ඕක ඉගෙන ගත්තේ. ඒක තමා. යකෝ අප මේ ආවේ ගෙදර කරන්ට් ප්‍රශ්නයක් බලන්න නැතු බෝම්බයක් පුපුරවන්න නෙමේ. හරි බං දෙකේ ලොකු වෙනසක් නෑනේ. අයින්ට පලයන් උතනින් දෙක වෙනසක් නෑ කියක මෙතන්ට වෙලා නටන්න ඇතුව. ඇබන් සුරංග ඔබට දෝදුද ඔහෙන් බලාගෙනන්න විදිත්තගෙන. අන්න ඔබට හෙන්නත් දර චිරිබිරිස් ගාන සද්දේ ටක් ගාල දුවල පැනගමු. පොඩ්ඩක් වැඩේ වැරදිලා වගේනේ. අප මෙහෙම ගෙදට්ටම් පනිමුණේ. ඒතකොට මේක ඇතුළින්නේ උන්ට කියන්න ඕන නැද්ද බං? අඩෝ සුපුනා උඹ හොඳේ කානේ ටක් ගාලා ඇතුළින්නේ උන්ට කියලා කියලවරෙන්. මොකක්? අනේ මේ මාව ගන්න එපා යාළුවා. මට බෑ. අනේ මේ ඉක්මනට ඵලයන් බං. හරි බං යන්නම්. මේ තව කොච්චර වෙලාවක් යනකම් මේක තියෙයිද? විනාඩි 10ක් විතර යනකම් තියෙයි. උඹ ටක් ගාලා ගිහිල්ලා කියලා වරෙන්කෝ. මේ සුරංගයෝ දැන් මූ වෙලාවට ගිහිල්ලා කිව්වොත් හොඳයිනේ. නැත්තම් මොකක් වෙයිද බං? මොනා වෙන්නද මාටියෝ? වෙන්න තියෙන එකම දේ තමා නත්තලටත් ඉතින් සබ්බේලා බං තමා. අපි දෙන්නට ඉතින් හිරේ ගිහිල්ලවත් නවතින්න වෙන එකක් නෑ යකෝ. A few moments later. සුරංගයෝ දැන් විනාඩි 10ක් විතර වෙනවනේ බං. තාම අරුවාවේ නෑනේ. ඒක නම් මටත් තේරුණා බං. අර උඩ සද්ද දැන්නම් හොඳටම වැඩි. අපි ඉක්මනට මෙතනින් පැනගම් බං. මේ මහලොකු කාරන් විශේෂයක් නෑ. කතා කරේ නම් නිකන් තෝර වගේ. ආයෙත් කෙලින්ම වයර් එක දැක්ක ගමන් කියන්න පුළුවන් වගේ කතා කරේ. අන්තිමේදී තව පොඩ්ඩක් ගියා අපි දෙන්නට මක බෑ වෙන්නේ. එහෙම තමයි බං. ඔය පොඩ්ඩ දන්නේ නැත්තේ ඉතින්. මොකක්? ඔබේ අම්මට